අස අර සිකුලුටි ජොබ්ස් එකක් දාලා තිබිස ඒකට ආවේ. හරි මේ කොහෙද ගම කිව්වේ මේ මොහොතස්ස මට්ටකුලි සුවාසපුර ෆ්ලැට්. දැන් මොන හරි සුදුසුකම් එහෙම තියනවද මේ ජොබ් එකට එන්න? අධ්‍යාපන සුසුකම් දිනන නම් මේවට එන්නේ නැහනේ බොස් මේ. හැබැයි බොස් මං කලින් කම්පැනි එක වැඩ කර අවුරුද්දක් මට සර්විස් එක තියෙනවා. ඊට පස්සේ ඔය 9mm 47 ඕන අයිටම් එකක් අඩු කැටි පොළු මුගුරු චේන් ඕනේ අයිටම් එකක් අපිට අන්න චමින්ඩයගෙන් මම ගිල්ලා දුව රැට එකකින් නයිට් නිදිමරන එක නයිට් ගහන එක අවුලම්ම නෑස්ස. මලකෙවල් ඔක්කොම අපි නයිට් ගහනවා. නෑ ඒව නෙවෙයි ඊට වඩා සුදුසුකම් තියෙනවා මේ වගේ ජොබ් එකකට ගන්නකොට. දැන් තමසට මේ වීඩියෝස් රීල්ස් එහෙම බලන්න එහෙම පුළුවන්කමක් තියෙනවද? මොන හරි තියෙනවද තමස ස්මාර්ට්ෆෝන් එකක් කරේ මොකක්ද? වීඩියෝ බලන්න රීල් බලමු ට්‍රයි එකක් දෙමු ගේමක් ගහමු. ගේමක් ගහමු කියලා නිකන් මේ දෙපැත්තට වෙන වචන කියන්න එපා. දැන් විතර ජොබ් එකට එනවා නම් ඔයා මේ වැඩේ අනිවාර්යෙන් මේ සුසුකම් තියෙන්න ඕනේ. ඔන්න බොසා කලබලනවානේ. වීඩියෝ බලනවා නම් දවසෙන් බලන්න පුළුවන් වෙන්න ඕනේ එච්චරයි. ආයෙ දවස් 20ක් බලමු. දවස් 20 24 hours බලමු. ගේමක් නෑ අවුලන්නේ බලමු. අනේ මම හරි උත්තරයක් දෙන්න. හරි. සිරි වෙන්නම මූඩ් එක ෆික්ස් කරන අපූරු හැන්දෑවට ඔයාලත් අපිත් එක්ක සෙට් වෙමුද? අපි ලයිව් බලන්න ආසයි කිව්වා අයට තමයි මේ නිවුස් එක. ඔන්න අපි එනවා ලයිව් ෂෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න. ඉතින් මේ ෂෝ එකේ නම තමයි ගල් පැලෙන බොරු. ඉතින් අපි විතරක් නෙවෙයි ජෙනරේෂන් 3ක සුප්‍රීම කමීඩියන්ස්ලා සෙට් එකම මේ වැඩේට බහිනවා. එහෙනම් මාර්තු 20 වෙනිදා මියුසියස් කොලේජ් ඔඩිටෝරියම් එකට ඔයාලත් අනිවාර්යෙන් එන්න. ටිකට්ස් මිනිස්ට්‍රි එකෙන් හරි පික්මි ඉවෙන්ට්ස් වලින් හරි ටිකට් ගන්න පුළුවන් හලෝ. එහෙනම් ඔයාලත් එන්න. ගල් පැලෙන බොරු අහන්න.